ගාණ්ඩුව අනිවාර්යයෙන්ම NPP එක ප්‍රධානව තමයි පිටවන්නේ. ඒක අපේ පුරෝකතනයක්. ඒකට ඒකේ දැන් නලින් විජයතිසා මං කිව්වා කරුණා කරලා බේත් ටික දෙන්න මිනිස්සුන්ට කැමතිනේ. දැන් මේත් කැමති කෙනෙක් තමයි. මොන ඇමරියේ? අහම් මම කැමති පොලිසිය බාරයක්. මහජන ආරක්ෂක ඇමති, මහජනයා බලගැන්වීමේ ඇමති වගේ අලුත් නමක්. නමුත් අර ටික ඇතුළු කරලා තියාගන්න ඕන පොලිස් දෙපාර්තමේන්තුවේ වගේ. මොකද ලොකු පෙරලියක් කරන්න ඕන. පුංචි ළමයි දකිද්දි බදා ගන්න පොලිසිය. සමාජයේ මිනිස්සු දැක්කම අංකල් කියන, සහෝදරයා කියන, මාමේ කියන පොලිසියක් දකින්න මම නම් මාර ආසාවක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම හදනවා එතෙන්. අර ගහන්න මල්ලේ අර නර්ස්ලාට මොකද කිව්වේ? මම කියෙව්වා. මම ඉරේ ඉන්න මං නිවුස් වලට යන එක බයින එකේ කියනවා. මොකද්ද මොකද? ඕ අපේ රටේ උන් බනින්න ගත්තම උනේට බනිනවා පායකටත් බනිනවා එහෙමනේ. මේම ඒකේ අදහස තිබේ සාමාන්‍ය රෝගීන් ඉන්න තැනක ටිකක් සුන්දරව ඉන්නවා නම් සාත්තු සේවයේ යෙදෙන අය ඒක හරිම සුකොමලයි. ඒක ලෙඩ සනීප වෙන්නම හේතුවක් බවට පත් වෙනවා. හැබැයි එකක් පිළිගන්න ඕනේ ස්ත්‍රී වාදීන් අර මේ කියලා න්‍යායාත්මක පදනමක් තියෙනවා. පිරිමින්ට බෑ ගෑනු ඉන්න ඕන කොහමද කියලා තීරණය කරා. ඒ අදහසට මම ඒකයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මට ඕනේව මම කොහොමද කියනවා විවේචනය කරන හැටි විවේචනය කරන්න පුළුවන්. ගන්න හැට ගන්න පුළුවන්. නැති හැට නොගෙන ඉන්න පුළුවන්. කිසි අවුලක් නෑ.